Hello everyone. Welcome back to my YouTube channel. ඔයා පළවෙනි වතාවට නම් මගේ YouTube channel එකත් එක්ක join වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔයාට subscribe කරලා මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. මගේ නම තනානි. ඉතින් මම මේ series එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. podcast series එකක් තමයි අතටම අපි මේකෙදි කරන්නේ. ඉතින් මම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගැහැණු ළමයෙක් විදිහට අපි සමාජයේ ජීවත් වෙනකොට කොහොමද අපි අපේ confidence එක දියුණු කරගන්නේ, ඒ වගේම අපේ skills කොහොමද develop කරගන්නේ, enhance කරගන්නේ, smooth කරගන්නේ, කොහොමද අපි smart වෙන්නේ කියලා. ඉතින් දිගටම join වෙලා ඉන්න මගේ channel එකත් එක්ක ඔයාටත් ආගේ ජීවිතේට දෙයක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම මුලින්ම කියන්නම් ඇයි මම මේ series එක කරන්න හිතුවේ කියලා. ඇත්තටම මේක මම කරන්න හිතුවේ මම යුනිවර්සිටි එකේදී මගේ යාළුවත් එක්ක කතා කරනකොට එයාලා මගෙන් සමහර ලාවට ඇඩ්වයිස් ගන්න එනවා. එයාලා මගෙන් ඇවිල්ලා අහන හුඟක්ම ප්‍රශ්න තමයි ඔයා කොහොමද තැනකට ගිහිල්ලා මේ වගේ මිනිස්සුත් එක්ක කතා කරන්නේ? කොහොමද බය නැතුව ඔයා කතා කරන්නේ? ඔයා කතා කරද්දි මාරම confidence. කොහොමද එයා confidence level එක ඔයා ඒ වැඩි කරගත්තේ, confidently කතා කරන්නේ කොහොමද කියන ප්‍රශ්න ටික මගේ යාළුවා මගෙන් නිතරම අහනවා. ඒ වගේම යාළුවා අහනවා කොහොමද මෙහෙම මිනිස්සුත් එක්ක කතා බහ කරලා මේ වැඩ arrange කරගන්නේ කියලා. ඉතින් මට හිතුණා ඉතින් මම ඒ වෙලාවේ මගේ යාළුවත් එක්ක share කරගත්ත දේවල් YouTube එකේ ඔයාලත් එක්කත් මම අද share කරගන්නවා කියලා. ඉතින් මම අද ඇත්තටම මුලින්ම කතා කරන්න යන්නේ මේ confidence level එක වැඩි කරගන්නේ කොහොමද? ඒ වගේම මම හුඟක් අයත් එක්ක කතා කරනකොට මට තේරෙන දෙයක් තමයි හුඟක් අය හිතනවා දෙයක් Tamanට කරන්න බෑ කියලා. ඉතින් තමන් ඒකට ප්‍රමාණවත් මදි කියලා. ඉතින් මට ඔයාලත් එක්ක මුලින්ම share කරගන්න තියෙන ටිප් එක, ඒ කියන්නේ පළවෙනිම දේ තමයි ඔයාලා කවදාකවත් මුලින්ම හිතන්න එපා දෙයක් කරන්න කලින් ඔයා ඒ වැඩේට ප්‍රමාණවත් මදි කියලා. කොටින්ම කියනවා නම් කොයිම වෙලාවකවත් හිතන්න එපා මට බෑ, මට නෑ, මට මේ දේ කරන්න බෑ කියන එක. මම ප්‍රමාණවත් මදි කියලා කොයි වෙලාවකවත් නම් හිතන්න එපා. ඉතින් අපි පටන් ගමු කොහොමද මේ මානසිකත්වයෙන් අපි ගොඩ එවිලා අපේ අද ඇත්තටම මම ඔයාලත් එක්ක කරුණු 3ක් වගේ තමයි share කරගන්න, tips 3ක් වගේ තමයි මේ confidence level එක අපි දියුණු කරගෙන කොහොමද අපේ ගමන smart කරගන්නේ කියන එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට එක දවසින් ගොඩාක් දේවල් කතා කරන්න ඇත්තටම බෑ. අපි ටිකින් ටික මේ සීරීස් එකේ ඉවර කරගෙන යමු. එතකොට අපිට පුළුවන් අපේ confidence level එක මේ ඉන්නවට වඩා 10 ගුණයකින් 20 ගුණයකින් සමහර විට හිතන්නේවත් නැති විදිහට ඔයාට වැඩි දියුණු වෙන්න. ඉතින් මම මුලින්ම කියව කාරණාව ගැන අපි මුලින්ම කතා කරමු. මුලින්ම මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද අපි අපේ confidence level එක වැඩි කරගන්න මට බෑ, මට නෑ, මම ප්‍රමාණවත් මදි කියන concept එක අපේ ඔළුවෙන් අයින් කරගන්නේ කියලා. ඉතින් මේ ඔයාලත් එක්ක කතා කරන මටත් මගේ ජීවිතේ එක එක කාලවල තිබිලා තියෙනවා අනේ මට බෑ, මට මේකට මම සුදුසු නැහැ, මට මේක කරන්නම බෑ වගේ මානසිකත්වයන් මටත් ඇවිල්ලා තියෙනවා. මට සමහර ලාවට මගේ අධ්‍යාපන කටයුතු එක්ක, එතකොට මගේ අපි හිතමු කොම්පිටිෂන් එකකට මම යනවා. එතකොට මම ක්‍රීඩා කටයුතු කරනවා. ඉතින් ඒ වගේ කොම්පිටිෂන්ස් එනවා. ඉතින් එතකොට ඒ වගේ වෙලාවවලදී මට මගේ ජීවිතේ හිතිලා තියෙන අවස්ථා අනන්තවත් තිබිලා තියෙනවා. මම මේකට සූදානම් නැහැ, මට මේක කරන්න බෑ ඒ වගේ. ඉතින් මම ඒ හැම වෙලාවකදීම මම බිඳුවටම වැටෙන අවස්ථා තිබිලා තියෙනවා මගේ ජීවිතයේ සමහර ප්‍රශ්නවලදී. ඒ වගේම මට මේ දේ කරන්නම බෑ කියලා ඒව අත්හැරපු වෙලාවල් තියෙනවා, පෝස්ට්පෝන් කරලා මම ස්කිප් කරපු දේවල් තිබිලා තියෙනවා. හැබැයි ඒ හැම වෙලාවකදීම මට තේරුණ දෙයක් තමයි ඒ හැම දෙයකින්ම ජීවිතය ආපස්සට යන්නේ කාගේවත් නෙමෙයි, මගේ කියන එක. ඉතින් ඒ හින්දා මට වෙච්ච පාඩු ගැන සලකලා බලනකොට මට හිතුණා නෑ මම කොහොම හරි මේ දේ කරන්න ඕන කියන දේ. ඉතින් මම යාළුවනේ මම ඉතින් ඒකෙදි මුලින්ම මගේ ජීවිතේ මම හිතාගත්තේ මට දැන් බෑ කියලා මානසිකත්වයක් එනවනේ. මම බිඳුවටම වැටෙන මානසිකත්වය. එතනදී මම බිඳුවටම වැටිලා හිතනවා මුලින්ම
මම අඬන සමහර ප්‍රශ්නවලදී අපිට අඬන්න වෙනවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ එහෙම බිඳුවටම වැටලා අපි අඬන අවස්ථාවලදී වුණත් කමක් නැහැ අඬන්න. මොකද ඒක අපේ දුක තුනී කරගන්න හොඳම විදිහක් තමයි අඬන එක. ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රශ්න කොලවල ලියන්න. සමහර වෙලාවට ඔයා හිතන්නේවත් නැති විදිහේ ක්‍රියේටිව් අදහස් ඒ වෙලාවේ ඔයාගේ මයින්ඩ්සෙට් එකේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මමත් අඬලා තියෙනවා මට බෑ කියලා හිතලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මට මගේ ගෙදර කට්ටිය යාළුවෝ එහෙම ඔයා නෑ ඔයා කොහොම හරි කරන්න ඕන කියලා මගේ ඔළුවට දාලා තියෙනවා. ඉතින් මම මුලින්ම ඔයාලටත් කියන්නේ මම ඒ වගේ වෙලාවල් වලදී මම ඔයාලට කිව්ව කලින් මම සමහර ඒවා ස්කිප් කරා මම සමහර ඒවා මගේ ඇරලා ගියා. ඉතින් ඒ වගේ මේ වෙලාවට අපිට පුංචි රිලීෆ් එකක් ඔළුවට එනවා තමයි. ඒ වුණාට ඒක අපි කෙටි කාලීන සතුටක් ලැබුවා වුණාට අපිට ඒක දීර්ඝ කාලීන සමහර වෙලාවට සමහර දේවල් අතපසුවීම මුළු ජීවිත කාලෙටම බලපානවා. ඉතින් මම ඔයාලට කියන පළවෙනිම ටිප් එකේදී කියන්නේ මේ මට බෑ මට නෑ මට ඒක කරන්න බෑ මම ප්‍රමාණවත් නැහැ කියන මයින්ඩ්සෙට් එකෙන් මුලින්ම ඔයා එළියට එන්න ඕන. ඒක තමයි ඔයා කරන්න ඕන පළවෙනිම දේ. ඔයා කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරගන්න. ඔයා මුලින්ම හිතන්න මම තමයි ප්‍රමාණවත්ම අනිත් අයත් එක්ක කොයිම වෙලාවකවත් ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා. මම ඊළඟට වීඩියෝ එකකදී කියන්න මේ කරන්නම හොඳ නැති කම්පෙයාර් කොහොමද අපි කම්පෙයාර් කරන එක නවත්තන්න කියන එක. ඉතින් මේ වීඩියෝ එකේදී මට එච්චර ගොඩාක් දේවල් වලත් එක්ක මේ වෙලාවේ කතා කරන්න බෑ. ඉතින් මම ඒක සීරීස් එකේ ඉස්සරහට අරගෙන එන්න. ඉතින් මේකෙදි මුලින්ම ඔයා හිතන්න මට මේ දේ කරන්න පුළුවන් කියලා. බැරි වුණත් කමක් නැහැ. ඔයා හිතන්න ඔයාට පුළුවන් කියලා. ඊට පස්සේ ඔයාට බෑ කියන තැන මයින්ඩ්සෙට් එකේ එළියට ඇවිල්ලා දෙවෙනියට කරන්න ඕන ටිප් එක තමයි මම මේ දැන් කියන්න යන්නේ. ඊළඟට ඔයා බලන්න ඔයාගේ මේ ගැටලුවට සමානව තව ඒ වගේ ගැටලු වලට මුහුණ දීපු අය ඒකෙන් ඕවර්කම් වෙන්න. ඒ කියන්නේ ඒකෙන් ප්‍රශ්න විසඳ ගන්න මොනවද කරලා තියෙන්නේ කියලා. ඒක තමයි අපේ දෙවෙනි ටිප් එක. කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරගන්න යන්න මේක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙයි. මොකද අපි දැන් අද ලෝකෙ හරිම දියුණුයි ගෝලීකරණයත් එක්ක ඒ වගේම ඔයාලා දකිනවා TikTok, WhatsApp එතකොට WhatsApp groups තියෙනවා, YouTube channels තියෙනවා. කොහොමද අපි මේ අපේ positive thinking පැත්ත ගැන කතා කරන channels ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ channel එකකට join වෙන්න. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ගෙදර කට්ටියගෙන් ඒ වගේම ඔයාගේ යාළුවන්ගෙන් එහෙම උපදෙස් ගන්න පුළුවන්. ඉතින් ඔයාට තවදුරටත් රිසර්ච් එක වැඩි දියුණු කරගන්න ඕන නම් ඔයාට මේ අර මං කිව්වා වගේ TikTok channels වලට, එතකොට YouTube channels වලට, එතකොට ඒ WhatsApp channels වලට ගිහිල්ලා ඒ groups වල කට්ටිය කොහොමද ප්‍රශ්නයක් වුණාම මේක ඕවර්කම් කරගත්තේ කියලා අර පොසිටිව්ලි හිතන ඒවා තියෙන්නේ. අපි හැමතිස්සෙම මේකෙදි අපි අර අපේ මයින්ඩ්සෙට් එක හදා ගන්න ඕන නම් මුලින්ම කරන්න ඕනේ අපි අර ඉන්න ප්‍රශ්නෙට ඔපොසිට් සයිඩ් එකකට shift වෙන එක. ඒ කියන්නේ දැන් මම හිතුවේ මට බෑ කියලා. හැබැයි එහෙනම් මං ඊළඟට කරන්න ඕන නෙගටිව් පැත්ත නෙමෙයි පොසිටිව් සයිඩ් එක. ඉතින් ඒ හින්දා බලන්න ඔයාගේ ඒ වෙලාවේ ඔළුවේ තියෙන ඔයාගේ මයින්ඩ්සෙට් එකට සමානව ප්‍රතිවිරුද්ධව අනිත් පැත්තේ මොනවද වෙන්න ඕන කියලා හොයාගෙන බලන්න සර්ච් කරලා ඒ වගේම උපදෙස් ගන්න පුළුවන් ඔයාට අර මං කිව්ව වැඩිහිටියන්ගේ යාළුවන්ගෙන් දෙමාපියන්ගෙන් වගේ. ඉතින් එහෙම උපදෙස් අරගෙන බලන්න මගේ මේ ප්‍රශ්නයට මං වගේම තව මූණ දුන්නෝ ඉන්නවා. මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මේක මට විතරක් නෙවෙයි. තනි වෙන්න එපා කොහිම මොහොතකවත්. ඉතින් ඒ වගේ Tamanට උපකාර ගන්න පුළුවන් ඕනම කෙනෙක් එක්ක කතා කරලා ඒ වගේම ඒ channels වලින් එහෙම Tamanගේ ප්‍රශ්නෙට කරන්න පුළුවන් දේවල් පොඩ්ඩක් රිසර්ච් එකක් කරගන්න. ඊට පස්සේ ඒවා ලිස්ට් ඩවුන් කරගන්න. ඊට පස්සේ ඔයාලට තේරෙනවා මේ දේ මට විතරක් නෙමෙයි මීට කලිනුත් මෙහෙම වෙලා තියෙනවා. ඉතින් මම මේ දේ තමයි ඊළඟට කරන්න ඕන මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න. එතකොට ඔයාට මානසික වගේම හොඳ කොන්ෆිඩන්ස් ලෙවල් එක ඔයාගේ ටිකින් ටික ඉහළ යනවා කියන එක ඔයාලට තේරෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට මම කියන්නම් මම පොඩි කාලේ ඉඳන්ම මහතෙක් කෙනෙක්. ඉතින් මට ඔයක හින්දා සෑහෙන ලොකු ප්‍රශ්න ගොඩක්කට මුහුණ දෙන්න වුණා. ඉතින් ප්‍රශ්න කියන්නේ ඇත්තටම ගොඩක් අය විහිළුවටම ලක් වුණා.
ඉතින් ඒ වෙලාවලදී මම අඬලා තියෙනවා. ඉතින් ඒනට මම කණ එක නැවැත්තුවේ නැහැ. හැබැයි මම එක කාලෙක මගේ බර ඇත්තටම 80 ගානක් පන්නලා තිබ්බේ. 85ක් පන්නලා. ඊට පස්සේ මම හිතාගත්තා කොහොම හරි මම මගේ බර අඩු කරගන්නවා කියලා. ඉතින් මම ඇත්තට මේක 2024 තමයි ඒ achievement එක කරගත්තේ. 85 ඉඳන් මම මගේ බර 69ට අඩු කරගත්තා. ඉතින් මගේ තව ඩ්‍රීම් weight එකක් තියෙනවා. ඉතින් මම ඒකටත් දැන් ටික ටික වැඩ කරගෙන යනවා. ඉතින් ඒ වගේ මම ඒකෙදි ඇත්තට මුලින්ම කරේ දැන් මට කට්ටිය එහෙම කියලා hina වෙනකොට මම හිතුවා හරි කමක් නැහැ. ඔයාලටත් පුළුවන් නම් මටත් පුළුවන්. මට බැරි නැහැ. හැබැයි මම තාම මගේ ඇඟ ලස්සන කරගන්නවා. මම නිරෝගී වෙනවා කියලා හිතලා ඒ අභියෝගයක් විදිහට ඒක බාරගෙන මම කොහොම හරි කරනවා. මට පුළුවන් කියන මයින්ඩ්සෙට් එකේ ඉඳගෙන මම මුලින්ම කරේ කොහොමද මේ ඇඟ අඩු කරගන්නේ කියලා YouTube එකේ වෙබ්සයිට්ස් වල ඒවා සර්ච් කරා. සර්ච් කරලා ඒවා ලිස්ට් ඩවුන් කරගෙන ඒ හෙල්දි වර්ක්අවුට්ස් එතකොට කන විදිහ, ඩයට් ප්ලෑන්ස් ඒ වගේ ඒවා මම එකතු කරගත්තා. ඊට පස්සේ මම මොනවද දැන් මම weight අර ලොස් කරගෙන යනකොට කැලරි ඩෙෆිසිට් එකක් තියාගන්න කොහොමද වැඩ කරන්න ඕනේ ඒ වගේ මම මගේ ජීවිතේට ඇතුල් කරගත්තා. එතකොට මට අර achievement එක ගන්න පුළුවන් වුණා මාස 2කින් වගේ. ඉතින් ඒ වගේ තමයි අපි අපේ ජීවිතේකින් ඒ වගේ ලස්සනට කරගෙන යන්න ඕන. එතකොට දැන් මම මේ ටිප් එක කිව්වේ ඔයාලට එක්සැම්පල් එකත් එක්කම මගේ රියල් ලයිෆ් එකේ අපි කොහොමද අපේ මේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරගන්නේ කියලා. අර ඇඟ අඩු වෙනවත් එක්ක මට තේරුණා මම හරි සතුටින් ඉන්නවා. මම නිරෝගීවත්ව ඉන්න උත්සාහ කරන නිසා ඒ වගේම මට තේරුණා මම කොන්ෆිඩන්ස් ලෙවල් එක ඉස්සරහට යනවා කියලා. මොකද ඉස්සර මට hina වෙච්ච සමහර අයම ඇවිල්ලා කිව්වා අනේ ඔයා ලස්සන වෙලා එහෙම කියලා. ඉතින් අපි ඒ වෙලාවේ කරන්න ඕන අඬලා දොඩලා පැත්තකට වෙලා තමන්ගේ අර සුපුරුදු රුටීන් එක කන්ටිනියු කරන එක නෙමෙයි. ඔයා අලුතෙන් හිතලා ඔයා ස්මාර්ට් වෙලා පෙන්වන්න ලෝකෙට ඔයාටත් මේ දේවල් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මම ඔයාලට ආදරෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න දෙවෙනි ටිප් එක. පොඩි බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන්න. කොහොමද ඔයාගේ ප්‍රශ්න ඔයා ඕවර්කම් කරගන්න ඔයාට පුළුවන් හොඳම විදි කියලා. ඉතින් ඔයාට එහෙම දැන් තියෙන තාක්ෂණයත් එක්කනොත් ඔයාට ලොකු දේවල් කරගන්න පුළුවන්. යාළුවන්ගෙන් අහලා, වැඩිහිටියන්ගෙන් අහලා ඒවත් ඔයාගේ ජීවිතයට ඇතුල් කරගෙන ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කියන අද දවසේට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලාස්ට් ටිප් එක. ඇත්තටම ඒක හරිම වටින ටිප් එකක්. ඒක තමයි ඔයා ඒක දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ කන්සිස්ටන්සි කියන එක. ඔයා දෙයක් කරනවා නම් ඒක දිගටම කන්ටිනියු කරගෙන යන්න. දැන් ඔයා මං කලින් කියපු ටිප් දෙකේම පිළිවෙලට කරගෙන ඇවිල්ලා මේවා සර්ච් කරලා දැන් ඔයා possible දේවල් හොයාගෙන solutions. හැබැයි ඔයා එක දවසක් කරලා නතර කෙරුවොත් ඔයාට ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ නැහැ. ඔයා කරන්න ඕන ඒක දිගටම කන්ටිනියු කරගෙන යන එක. දැන් මගේ එක්සැම්පල් එකට මෙමු. දැන් මම එක දවසක් විතරක් කාලා ඒක හරියට අර කැලරි ඩෙෆිසිට් එකක් විදිහට තියෙන විදිහට කාලා ඊළඟ දවස් නෑක බ්‍රේක් කරොත් ආයෙ මගේ බර වැඩි වෙනවා. ඒක මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඉතින් ඒක තුලින්ම තමයි මම ඔයාලට කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න ඕවර්කම් කරගන්න. ඔයාලගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා හොයාගෙන ඒ කරන දේවල් දිගටම කන්ටිනියු කරගෙන යන්න. එතකොට ඔයාලට තේරෙනවා කාලයත් එක්ක මේක සතියකින් වෙන්න පුළුවන්. සමහර අයගේ ඉක්මන ග්‍රෝ එකක් ඔයාලට දකින්න පුළුවන්. හැබැයි සමහර ලාවට ඔයාගේ එහෙම growth එකක් ඔයාලට දකින්න හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් අපි මගේ උදාහරණ ගත්තොත් weight loss කරන එක ඒක කාලයක් ගිහපුවාම තමයි බලන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕන ඔයාගේ එහෙම growth එකක් තිබ්බේ නැහැ කියලා දුක් වෙන්නේ නැතුව දිගටම ඔයා කරගෙන යන වැඩසටහනේ වැඩපිළිවෙල ඒ procedure එක continue කරන එක. අපි මේකට consistency කියලා කියනවා. ඉතින් consistency එක හරිම වැදගත් ඔයාගේ growth එකක් ඔයාට දකින්න. ඉතින් මම අද කතා කරපු tips තුනෙන්ම මට හිතෙනවා ඒ ඔයාලට මේ ඔක්කොම එකට ගත්තාම අද දවසේ කතා කරපු මේ තුනම ඔයාලගේ මේ ඉන්න
කොන්ෆිඩන්ස් ලෙවල් එකට වඩා ඉහළ ලෙවල් එකකට ඔයාලා කොන්ෆිඩන්ස් එක වැඩි කරගන්න උදව් වෙයි කියලා. ඉතින් මේ තුන අද ඔයාලගේ ජීවිතයට අලුතෙන් එකතු කරගත්තා නම් ඒ වගේම ඔයාලා අද මගේ කතාවෙන් මොකක් හරි දෙයක් අලුතින් ඉගෙන ගත්තා නම් ඒක ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න. එකතු කරගෙන බලන්න කොහොමද ඔයාගේ ඩිවලොප්මන්ට් එක කියලා. ඔයාගේ එන්හාන්ස්මන්ට් එක කොහොමද ඔයාගේ මේවා වැඩි දියුණුනේ කියලා. ඉතින් ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් තව ටිප්ස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම අදට වීඩියෝ එක නවත්තන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා මගේ channel එකේ join වෙලා දැක්කගෙන ගත්තා නම් මගේ channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. මම ඉස්සරහටත් අපේ මේ ජීවිත ලස්සන කරගන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා ඔක්කොටම සුබ සතියක්. මම ලස්සන වීඩියෝ එකකින් ඊළඟ සතියේ ඒ වගේම අපේ ජීවිත කොහොමද ලස්සන කරගන්නේ කියලා ඔයාලත් එක්ක කතා කරන්න එන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ගිහින් එන්න සුබ සතියක්.